ගේට්ටුව කියන්නේ හරි අමුතු තැනක්. ගේට්ටුවෙන් එහා ලෝකයයි ගේට්ටුවෙන් මෙහා ලෝකයයි ගැන තීරණය කරන්න හදිසි වෙන්න ඕනේ නැහැ. ගේට්ටුවෙන් එහා ලෝකයයි ගේට්ටුවෙන් මෙහා ලෝකයයි අතර සීමාව තීරණය කරන්න මහා නායකයෝ දේශපාලන පඬිතයෝ දතකට මැදගෙන බලන් ඉන්නවා. උන් කියාවි මෙලොව පරලොව නැගෙනහිර බටහිර පෙරදිග අපරදිග ධනවාදය සමාජවාදය කළු සුදු අධිරාජ්‍යවාදී පීඩිත අරක මේක කියලා. උඹ ඒවට ඇහුම්කන් දුන්නොත් එයින් එක ගුබ්බෑමකට රින් ගන්න සිද්ධ වෙනවා. එතකොට උඹ උන්ගේ අගුපිලේ තවත් ඉත්තෙක් විතරයි. පශ්චාත් නූතනවාදී මූලධර්මවාදී ප්ලේටෝනිස්වාදී හෝ නියෝ ප්ලේටෝනිස්වාදී වගේ අරක මේක එකකට වාහින් කරන්න හොඳ නැහැ. මායිම් නොකරොත් උඹ නූල්කතෙක් වෙනවා. මායිම් කරොත් උඹ ගැත්තෙක් වෙනවා. මේ පොත පුරාම මන් දන්නේ කොහේද දුරකට අපිව අරගෙන ගිහිල්ලා අතරමං කරනවා මල්කම්. මේ අතරමං වීම ඇතුලේ අපි අපිව ප්‍රශ්න කරනවා. මේකේ ඉන්න චරිත හැමෝම එක මතවාදයකට ලඟු වෙලා නැහැ. එක දෙයක් කියන්නේ පොත් අපි මෑත කාලීන ඉතිහාසයේ පොත් ගැන කියවද්දී දැකපු දෘෂ්ටිවාදී හෝ ඒ ලේඛකෝ කියන්න හදපු ගොඩක් දේවල් වලින් එහා ගියපු මොකද්ද මන් දන්නේ හිරවීමකට මේ පොත අපි අරන් යනවා. එක්තරා විදිහක අතරමං වීමක් කියලා හිතනවද? මම හිතන්නේ මගේ අදහස කිව්වොත් ඒ ගැන අපි අද ඉන්න සමාජයේ අපි අද ඉන්න ලෝකයේ මතවාදය වෙන්න ඕනේ ඔය. කියන්නේ අතරම අපි අතරමං වෙලා ඉන්නේ ආරලිය අපි ඒක පිළිගන්න ඕනේ. අපි බෞද්ධ දර්ශනය අනුව බැලුවත් අපි අද සමාජයේ තියෙන විවිධ ප්‍රශ්න ගැන පොඩ්ඩක් ගැඹුරින් හිතලා බැලුවොත් අපි අතරමං වෙලා ඉන්නේ අපි ඒක පිළිගන්න ඕන. එතනින් එහාට ඔය කඩුල්ලෙන් එහා ලෝකයේ සහ මෙහා ලෝකයේ සීමාව තීරණය කරන්න ඉතාම අමාරුයි. ඒක මම පෞද්ගලිකව මටත් ඒක කරන්න බෑ. මම දන්නේ අනිත් අයට කොහොමද කියලා. මට ඇත්තටම ওই කඩුල්ල තියෙන සීමාව මොකක්ද කියලා මම තම හිතමින් ඉන්නේ. ඇත්තටම පොඩි දරුවෙක් ඉපදුණු දවසේ ඉඳලම අපි ඒ දරුවට නමක් දෙනවා. ආගමක් දෙනවා. සංස්කෘතික පුරුදු දෙනවා. ඒ මුල්ම කාලේ ඊට පස්සේ ගෙදරින් එළියට ගියාට පස්සේ වෙනම කණ්ඩායම් වලට ඒ පොඩි එකව ගාල් කරන්න හදනවා. තරුණයෙක් වුණත් එහෙමයි වැඩිහිටියෙක් වුණත් ඒකයි. ඒ කණ්ඩායම් ඇතුළට අපිව තල්ලු කරනවා. ඊටාම අසීරුයි ඒ කණ්ඩායමකට ගාල් නොවේ ඉන්න. එතකොට තමන්වම වෙලා කණ්ඩායමකින් එළියේ ඉඳගෙන මේ දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒක හරියට අර පරණ චිත්‍රපටයක් දිහා බලාගෙන ඉන්නා වගේ. ඇති වෙනකන් hina වෙන්න පුළුවන්. නමුත් ඒ කණ්ඩායමකට යන එක ප්‍රතික්ෂේප කරොත් අපි තනි වෙනවා. ඒ තනිවීමේ අභියෝගය බාර ගන්න පුළුවන් නම් ජීවිතේ මං හිතන්නේ බොහොම රසවත්. එතකොට අරලිය මගෙන් අහනවා මොකද්ද මේ අතරමං වීම කියලා. ඇත්තටම අපොසරයක් කිව්වොත් එහෙම ඒක අපි අද ඉන්නේ අතරමං වීමේ යුගයක. කියන්නේ මොඩර්න් යුගයෙන් පස්සේ අපි හැමදේම ප්‍රශ්න කරනවා. එක උත්තරයක් නෙමේ උත්තර ගොඩක් තියෙනවා. එක රියැලිටි එකක් වෙනුවට රියැලිටිස් ගොඩක් තියෙන්න පුළුවන්. ඊට අමතරව තව කෙනෙක්ට අහන්න පුළුවන් what is reality කියලා. මම හිතන්නේ ඔකට බටහිර දර්ශනය අනුව දෙන්න පුළුවන් උත්තරය පෝස්ට් මොඩර්නිසම් පශ්චාත් නූතනවාදය. මම හිතන්නේ ඒ තුල ඉඳගෙන තමයි ඔය වගේ දෙයක් කියවන්න පුළුවන්. මට හිතෙන්නේ එහෙමයි. ඒකයි අපිට ඔය අතරමං වීම. එතකොට මරියා ලංකාවට අරගෙන එනකොට ලංකාවේ පාඨකයෝ මරියා කියවනකොට මේ අවුලට මම ඇතුළු අපේ සමස්ත පාඨකයම මූණ දෙනවා. මං අහනවා මල්කම්ගෙන් ප්‍රශ්නයක්. මරියා අරගෙන ඇවිල්ලා මේ අපේ ලංකාවේ පාඨකයන්ට දෙන දේ ඔයා බලාපොරොත්තු දේම අපිට ගන්න පුළුවන් ගැබක් ලංකාවේ තියෙනවද? මේ පොතෙන් කතා කරන තැන කොහොමද අපි මවා ගන්නෙ? කොහොමද අපි ඒක තේරුම් ගන්නෙ? ඒ තේරුම් ගන්න පුළුවන් ප්‍රවාහයක් ලංකාවේ තියෙනවද? ඒක මාව අමාරුවේ දාන ප්‍රශ්නයක්. ඒ කියන්නේ පොතකට විවිධ කියවීම් තියෙන්න පුළුවන් අරලිය. දැන් මම ගන්න හොඳම රසවත්ම
උදාහරණය බයිට් එක තමයි ගුරු ගීතය. දැන් අපේ සමාජයේ ගුරු ගීතය කියන්නේ ආදරණීය සුපෙම්බර කතාවක්, එහෙම නැත්නම් පරිත්‍යාගය තුළ කියවෙන බොහෝම ලස්සන ආදර කතාවක්, එහෙමත් නැත්නම් විප්ලව වෙනුවෙන් කරපු කැපකිරීමක්. ලස්සනයි. නමුත් තාම කවුරුත් කියවන්නේ නැහැ. රතු මූණෙක් ඇවිල්ලා අල්තිනායිව දූෂණය කරන්න හැදුවේ මොකද? කිසිම වැඩකට නැති, කිසිම වැඩක් ගන්න බැරි ගහක්, ගෙඩියක් මලක් හැදෙන්නේ නැති පොප්ලර් ගස් දෙකක් හිටෙව්වේ මොකද? ඊට පස්සේ ගුරුවරයෙකුට අවියක් අතට දීලා යුද්ධයට යව්වේ මොකද? ආවට පස්සේ ඌව ලියුම් බෙදන්නේ කරේ මොකද? ඒ වගේ කියවීම් ගණනාවක් තියෙනවා. ඒ කියවීම් වලට අපි තාම ඇවිල්ලා නැහැ. ඉතින් සමහර වෙලාවට මාරයා පුතෙත් ඒ වගේ කියවීම් ගණනාවක් තියෙන්න පුළුවන්. දැන් අරලියගේ කියවීම ගත්තොත් ඒ කියවීම අරහා මට උත්තරයක් දෙන්න සිද්ධ වෙනවා. පෝස්ට් මොඩර්නිසම් අදහස් ලංකාවේ සමාජයට කියවා ගන්න පුළුවන්ද? පුළුවන්. ලංකාවේ අලුත් සමාජය හරිම බුද්ධිමත්. නමුත් එතන ඝට්ටනය සහ අතරමං වීමක් තියෙනවා නම් සමා වෙන්න ඕනේ ගැන. ඒකට හේතුව තමයි අපි පශ්චාත් නූතනවාදී නැත්නම් පෝස්ට් මොඩර්නිසම් අදහස් වලට ඇවිල්ලා තියෙන්නේ එකපාරටම උඩ තට්ටුවක ඉඳලා අපි හිතමුකෝ 4 වෙනි තට්ටුවේ ඉන්නේ කියලා 3 වෙනි 2 වෙනි තට්ටු පහු කරගෙන එකපාරටම බිමට පැන්නා වගේ දෙයක් වෙලා තියෙන්නේ. කියන්නේ අපි සොක්‍රටිස්ලා ප්ලේටෝ ගත්තත් ගෞතම සිද්ධාර්ථලා ගත්තොත් ඒගොල්ලෝ ඉන්නේ මේ ප්‍රී ඇන්ටිකිටි මේ ඒ කාලේ. ඊට පස්සේ ඒ ඇන්ටිකිටි කාලෙන් පහු කරගෙන අපි එනවා මෙඩියවල් කාලෙට. ඊට පස්සේ රෙනේසන්ස් එනවා. රෙනේසන්ස් ඇවිල්ලා එන්ලයිට්මන්ට් කාලේ එනවා. ඊට පස්සේ මොඩර්න් කාලේ එනවා. ඒ මොඩර්න් කාලේ පස්සේ තමයි අද අපි පෝස්ට් මොඩර්නිසම් වලට ඇවිත් තියෙන්නේ. නමුත් මම හරියටම දන්නේ නැහැ ලංකාවේ සමාජයට මේ වගේ එක එක ස්ටෙප් බයි ස්ටෙප් පඩිපෙළවල් පහු කරගෙන එන්න පුළුවන් වුණාද කියලා. අපිට උනේ රෙනේසන්ස් පස්සේ ආපු බටහිරින් ආපු ආක්‍රමණ වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. යටත් විජිතයක් බවට පත් වුණා. ඒ හරහා එකපාරටම වික්ටෝරියානු සංස්කෘතිය මේකේ මම හිතන්නේ පළපදියම් වුණා. එතකොට අපිට මගහැරෙනවා ප්‍රී මොඩර්න් එන්ලයිට්මන්ට් ප්‍රී මොඩර්න් ඒ කාල අපිට ඔක්කොම මගහැරෙනවා. නමුත් අද සමාජයට අර තාක්ෂණය සහ ජංගම දුරකථන සමාජ මාධ්‍ය ඔක්කොම ආවට පස්සේ මේ තොරතුරු පුදුමාකාර විදිහට ගලාගෙන එනවා. ඒ ගලාගෙන ආපු තොරතුරු ඇතුලේ අපි අතරමං වීමක් වෙනවා. ඇයි අර අතරමං වීමක් වෙන්නේ? පිට අර මම කියපු ස්ටෙප්ස් පහු කරන්න බෑ. අපි කියන්නේ රෙනේසන්ස් වල ආගම ප්‍රශ්න කරා. ඒ නිසානේ ගැලීලියෝ අපි කොහොමද ග්‍රහලෝක කැරකෙන්නේ, ලෝකයේ කොහොමද, ඒ වගේ දේවල් කිව්වේ ආගම ප්‍රශ්න කරලානේ. ඊට පස්සේ මුලින් ඒකට අකමැති වුණත් පස්සේ තේරුම් ගත්තා මේ ආගම ප්‍රශ්න කළ යුතුයි කියලා. ඊහරහානේ රෙනේසන්ස් බිහි වෙන්නේ. ඊට පස්සේ නීච්චේ වගේ දාර්ශනිකයෝ බිහි වෙලා දෙවියන්ව මරා දැමුවා. නමුත් අපි අද තාමත් ඉන්නේ දෙවියන්ව මරා දාන යුගයක නෙමෙයි, දෙවියන්ව ප්‍රශ්න කරන්නවත් බැරි යුගයක. මම ආගම් වලට ඩිරෙක්ට් චෝදනා මේ ඍජුවම චෝදනා කරනවා නෙමෙයි. නමුත් අපි ඉන්නේ තවමත් ආගමක් හරියට විවේචනය කරගන්න බැරි සමාජයක. ඉතින් ආගමක් හෝ දෙවියන් විවේචනය කරන්න බැරි සමාජයක අපි කොහොමද පෝස්ට් මොඩර්නිසම් ඇතුළේ ජීවත් වෙන්නේ? ඒක විහිළුවක්. ඒ විහිළුව තේරීම තුළ තමයි අරලියෝ අතරමං වෙලා ඉන්නේ. සමහර වෙලාවට තව කාලයක් යයිද නැද්ද මම දන්නේ නැහැ. එහෙම කතාවක් පොතේ තියෙනවද කියලා. අරලිය කියපු නිසායි මට දැනෙන උත්තරේ මම කිව්වේ. මට එතකොට දැනෙන කාරණාව තමයි මල්කම් අපි මාර දෙබිඩි සමාජයක ජීවත් වෙනවා. දෙබිඩි. මේ දෙබිඩිකමෙන් අපි පීඩාවට පත් වෙනවා. මේ පොත කියවනකොට මගේ යෝන්විය, මගේ තරුණවිය සහ මගේ ජීවිතය ඇතුලේ මට කියාගන්න බැරි වෙච්ච ගොඩක් දේවල් වචන වලට ගලපලා තියෙනවා. මම ඇත්තටම එහෙම දෙයක් තවම මට ඒක දැනෙන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා නම් මං හිතන්නේ මම ලැබපු අතරමං වීමේ අත්දැකීම වෙන්න පුළුවන් එතන තියෙන්නේ. අපි මේ ගෞතම සිද්ධාර්ථ බුදුහාමුදුරුවෝ කියනවා වගේ අපි තවමත් අතරමං වෙලානේ මේකේ ඉන්නේ. මේ කතාවම තවත් විදිහකට තමයි අපි මොඩර්න් සමාජය තුළත් අතරමං වෙලා ඉන්නේ. හේතුව
භාෂාව හොයාගත්තට වචන තිබුණට අපේ හැඟීම් අපිට තවමත් පළ එළියට දෙන්න බෑ. එකක් අපිට දාලා තියෙන සීමාවන් හා බාධකයන්, අනිත් එක භාෂාවේ තියෙන අඩුපාඩු, අනිත් එක ආපහු සැරයක් මම යන්නේ අර සංස්කෘතිය හා අම්මා තාත්තා තුලින් නැති කරපු අර ගතානුගතික සිරිත් විරිත් නිසා තමයි එතනින් අපිට එළියට යන්න බැරි. මම හිතන්නේ අරලිය අපි එක්තරා විදිහක සමකාලීනයි. එතකොට මම දැක්කපු මම ලැබපු පීඩනය වෙන්න පුළුවන් වචන හරහා එළියට එන්නේ. මට ඒක කියන්න දන්නේ නැහැ.